මුලින්ම අපි දකින සංචාරක ව්‍යාපාරයේ දැනට තියෙන විදිහ මාර්තු මාසය තුල 17%ක් වගේ අඩුලා තියෙනවා පැමිණි සංඛ්‍යාව. ඒක මම හිතන්නේ දැනට එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ කරලා නැහැ. ඉතින් මේක රෙමිටන්ස් ප්‍රේෂණ වලින් අපි දැනට කිසිම ආකාරයකට දකින්නේ නැහැ එහෙම අඩුවීමක්. අත් වශයෙන්ම ගත්තොත් මේ පළවෙනි මාස දවස් 15 වගේ ඇතුළත තියෙන දත්ත බලුවාම වැඩිවීමක් තමයි තියෙන්නේ මුල් කාලයේදී. මේක තව කොච්චර දුරට යනවද නැවත වැඩ කරන සේවකයන් විශේෂයෙන් මේ මිඩල් ඊස්ට් කලාපේ අය නැවත එන්න කියලා එහෙම දැනට කිසිම සඳහනක් නැහැ. තමත් අය රැඳී සිටින අය පවුලට මුදල් එවෙන්න පවතින ඒක තමයි අපි දකින්නේ මේ අවස්ථා ටිකක් වැඩිලා තියෙනවා. ඒක නිසා අපි දකින්නේ අර විශේෂයෙන් මේක බාහිර කම්පනයක් ඒ කම්පැනි කොතරම් තියනවද කියන එක අපේ පාලනයෙන් තොර දෙයක්. නමුත් අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒ හැම කම්පැනියක් එනකොට කොච්චර දුරකට මේකේ බලපෑම ආර්ථිකයට ආම් කර ගැනීමට කොතරම් දුරට අවකාශයක් අපි ගොඩනගාගෙන තියෙනවද කියන එක. ඒතකොට අපි සාපේක්ෂව බලුවම මීට කලින් විශේෂයෙන් අපි අර ආර්ථික අර්බුදයේ කාලේ අපිට කිසිම සංචිත අවකාශ තිබෙන්නේ නැහැ. නමුත් දැන් ඊට වඩා හොඳ තත්ත්වයක ඉන්න සංචිත වලින් ඉහළ මට්ටමක ඉන්නවා. උද්දමන ඊට වඩා අඩු මට්ටමක තියෙනවා. රජයේ පැත්තෙන් ගත්තාද රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියේ ඒ හා සම්සන්දනය කරනකොට ඊට ඉහළ මට්ටමක සංචිත වශයෙන් තියෙනවා. අයවැහිකය අඩු වෙලා තියෙනවා. ප්‍රාථමික ගුණ වැඩිලා තියෙනවා. එතකොට කුසී ආකාරයක අර ඒ වගේ බාහිර කම්පැනියකදී මුහුණ දීමට ඇති හැකියාව ශක්තිය ඊට වඩා ඉහළ මට්ටමක තියෙනවා. ඒකේ අපි අනිශ්චිතතාවය තමයි මේ කොතරම් දුරකට කාලයක් පවතිනවද නැද්ද කියන එක ගැන මම හිතන්නේ ගොඩ දෙන්නට තීරණය කරන්න හිතා ගන්න අමාරු. ඒක යම්කිසි අපෙන් පිටත් තියෙන දෙයක්. ඉතින් ඒ අනුව අපිට හැඩ ගැහෙන එක තමයි කරන්න තියෙන්නේ. යම්කිසි ආකාරයක දීර්ඝ කාලයක් පැවතුනොත් ඊට වැඩිය වෙනස්කම් ඉදිරියේදී කරන්න සිදු වෙනවා. නමුත් දැනට තියෙන තත්ත්වය අනුව අපි දකින්නේ මේ ආකාරයට තමයි ඉදිරිය අපි දකින්නේ ඉදිරි මාස 2-3 කාලය.